2020 බලන්න මේ ඉදිරියට දෙනවා නම් මේ ඉලිප්ස් එක දාලා පොදුවේ සමීකරණයක් මෙන්න මේ වගේ. ඔයාලා ප්‍රශ්න උත්තර දෙන්න බලන්න. දිලේල වල මට්ටමක් දෙනවා මෙන්න මේ විදියට e කියලා. pi cos theta ගමන sin theta. ඒ දුන්නට පස්සේ බලන්න ලක්ෂයේදී අභිලම්බ රේඛාවේ සමීකරණය මෙන්න මෙහාපක් වෙන්නන්න. ඒ කියන්නේ ඔයාලා මෙන්න මෙහාව වර්ණය කරලා යන්න පුළුවන් ගැටලුවක් නැහැ. dy dx කියලා. නැත්නම් මෙහාව වර්ණය කරලා යන්න පුළුවන් මේ ආකාර පාරමිතික සිද්ධිය. මෙහාට අදාළ බලමුනේ. මෙහාගේ අපි ආවර්ණය ඉස්සර පාරමිතික ආවර්ණ අපි කරපු එකේ බලන්න මෙහාව යන ආවර්ණය කරලා යන්න පුළුවන්. x වර්ගය මෙන්න මේ විදිහට සමානයි දෙපැත්තම x ශේනම ආවරණය කරලා ඉතින් බලන්න මේ විදිහට එකයට 25 එකයට 25 වතාව x වර්ගය ආවරණය නම් 2x දාන එකයට 9 වතාව y වල වර්ගය y ආවරණය කරන්න පුළුවන් y 20 වතාව dy dx සමානයි මෙයාට තමයි දැන් බලන්න දෙකේ ලක්ෂණ අදාළ පබල ගියාට පස්සේ මේ අදාළ පදේ හැපෙන්න දාන්න පුළුවන් බලන්න y බෙදීම 9 වතාව dy dx සමානයි වෙන x යට සුළු කරගත්තා ඊට පස්සේ මේ පැත්තට දාලා බලන්න dy dx එක සමානයි වෙන 9 බෙදීම 25 වතාව x බෙදීම y බලන්න දැන් මේකෙන් වායි අහන්න අභිලම්බේ සමීකරණය ඊට කලින් වහන මේකේ අපි ස්පර්ශකයේ අනුක්‍රමණය වාරු මේ විදිහට වෙන 9 බෙදීම 25 x කියලා කියන දාලා දන්නවා මෙයා කරන්නේ x ගණනාංගය දාලා 5යි cos theta y ගණනාංගය දන්නවා 3යි sin theta මෙයාට මෙයා කපලා ගියා ළමයි 3යි මෙයාට මෙයා කපලා ගියා 5යි සිල්වෙනවා බලන්න වෙන 5න් 3 වතාව cos theta බෙදීම sin theta කියලා dy dx බලන්න මෙයාගේ අභිලම්බේ අනුක්‍රමණය හදලා ගන්න පුළුවන් බලන්න වෙන එකයට ස්පර්ශකයේ අනුක්‍රමණය. ඒ කියන්නේ මෙයා cos theta බෙදීම sin බලන්න උඩට ගියාට පස්සේ 5යි sin theta බෙදීම 3යි cos theta. බලන්න අභිලම්බේ අනුක්‍රමණය වෙන අභිලම්බේ අනුක්‍රමණය දාලා බලනවා මේ සමීකරණය හදලා ගන්න පුළුවන් මේ විදිහට y රින y dash සමානයි n වතාව x රින x dash y dash එකට දාලා බලන්න මේ විදිහට ලියා ගන්න ප්‍රමාණයට 3යි sin theta මෙයාගේ අනුක්‍රමණයට දාලා බලන්න 5යි sin theta බෙදීම 3යි cos theta වතාව x රින මෙයාගේ x dash එකට දාලා 5යි cos theta හරසුරු කරන්න මෙහම දාලා මේ පැත්තට 3යි cos theta ගෙන් 3 වර්ගයෙන් ආනම 3යි cos theta වතාව y 9යි sin theta වතාව cos theta සමානයි 5යි sin theta වතාව x කියලා කියන්නේ 5යි sin theta x පස්සට 25යි 25යි sin theta cos theta බාහිර සුළු කිරීමලා දාලා මේ අහන්න මේ විදියට මේ ආදාළ පත්‍රය ගෙනියනවා මේ පැත්තට බිඳුව සමානයි 5යි sin theta වතාව x මෙයා මේ පැත්තට ඉඳලා සමාන 3යි cos theta වතාව y මෙයා මෙහාට ඉඳලා සමාන ගණනනවා 25යි මෙහා කියලා සමාන 16යි sin theta cos theta හරි අඩු පාඩුවක් තමයි හදාගන්න තියෙන්නේ ඊට පස්සේ බලනවා මේ විදිහට කියනවා ආදාළ අණ්ඩාංගයක් දීලා අභිලම්බ රේඛාවේ y අන්තක්ඛණ්ඩය සොයන්න කියලා කියනවා අර ඉස්සෙල්ලා අවුරුදු වගේ මේ අපේ 2013 විදිහට මම දාලා බලන්න පහ බෙදීම 2යි පාටි කියනවා මෙයාගේ 3යි මුල 3 බෙදීම 2යි බලන්න මෙතනින් අදාළ කණ්ණාංග දෙක තියෙනවාට 5යි cos theta වගේ තියෙන මෙන්න මේ අදාළ ප්‍රකාශ කරනවා මේ theta හොයාගන්නමයි දීලා තියෙන්නේ හරිද මේ theta වල අගය හොයාගන්න මේ කියනවා බලන්න 5යි cos theta කියලා කියනවාට පහ බෙදීම 2යි නම් cos theta කියලා කියනවාට දාගන්න පුළුවන් භාගයයි එහෙනම් භාගය කියලා කියනවාට බලන්න මෙතන අංශක 8යි කියන්නේ 5 බෙදීම 3යි ඊට අදාළව 5 බෙදීම 3යි. බලන්න ආයෙත් ආන්නේ y අන්තක්ඛණ්ඩය කියන්නේ y අක්ෂය කැපෙන දැන්. එහෙනම් y අක්ෂය කැපෙනවා කියලා කියන්නේ x සමාන බිඳුව දාලා මේ සමීකරණය. එහෙනම් බලන්න මේ බිඳුව සමාන මේක ආර බිඳුවක් වුණාට පස්සේ ඍණ 3යි cos theta වතාව y. ඍණ 16 වතාව sin theta cos theta.
මේ අදාළ පදේ මේ පැත්තට ගෙනාවට පස්සේ 16යි sin θ වතාවක් cos θ සමානයි ඍණ 3යි cos θ වතාවක් cos θ cos θ ඔබලා ගියාට පස්සේ බලන්න ඍණ 16 වෙදීම 3යි sin θ කියලා කියන්නේ මෙයාට අදාළ sin 5 වෙදීම 3යි සමානයි y මාන sin 60 කියලා කියන්නේ මුළු තුන වෙදීම 2යි සුළු කරාට පස්සේ මෙයාට අදාළ 8 ඒ කියන්නේ මෙතනින් ආයාට බලන්න y කණ්ණාංගය ඍණ 8යි මූල 3 වෙදීම 3යි. 9 3ට මුළු 3ක් කපා ගන්න.